මේ මතුගම ශාන් ශාන් ගැන ඔයත් දන්නවනේ ශාන්. එතකොට මොකද්ද ශාන් ගැන තොරතුරු තියෙන්නේ? එයා තමයි සෙව්වන්තිට ඉදුම් හිටුම් දීලා තියෙන්නේ මතුගම හංගගෙන ඉඳලා තියෙන්නේ. එතකොට දැන් අපිට Facebook වල මාධ්‍ය ඔක්කොම යනවා ඔයාගේ ළඟම හිතවතෙක් කියලා. හිනාව මොකද? ඒ ළඟම හිතවතෙක් කියන්නේ? දැන් ඔයත් එක්ක දේශපාලන කටයුතු කරමින් මැතිවරණ කිසිම දේශපාලන කටයුත්තක් මම කරලා නැහැ. එතකොට මේ ෆොටෝස් අපිට මේ මාධ්‍ය යන්නේ මල්ලි 2019 අග මතුගම ටවුන් එකේ තිබුණා ස්විච්චා සංවිධානය කරපු පරිසර වැඩසටහනක්. මේ පරිසර වැඩසටහනට සියලු රාජ්‍ය ආයතන ව්‍යාපාරික ප්‍රජාව තරුණයෝ දේශපාලකයෝ සියලු දෙනා ඒ වැඩසටහනට සහභාගී වෙලා හිටියා. මමත් ඒ වැඩසටහනට ගියා. ඒ වැඩසටහනේ අර පරිසර වැඩසටහනේ අර පාරදිගේ ඇවිදගෙන යන තැන තියෙන ෆොටෝ එක තමයි දේශපාලන සම්බන්ධයෙන් විදියට ගන්නේ. එතකොට එයා 2000 එතකොට රෝහිත අබේගුණවර්ධනගේ ළඟම හිතවතෙක් කියලා එහෙම එකක් යනවා මොකද ඒක? මෙහෙමයි ඒක එකනා හිතවත්කම එකනාගෙන් තේරුම් ගන්න. ඔව් දැන් මෙතන මල්ලි දැන් මෙයා මේ දැන් ඔයා උතන හම්බ වෙලා ෆොටෝ එකක් ගත්ත කිව්වට මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක විදුර වික්‍රමනායක පියල් නිශාන්ත රෝහිත අබේගුණවර්ධන වගේම දැන් ගිහිල්ලා බලන්නකො මේ ආණ්ඩුව ආපු දවස්වල ඉඳලා මේ ආණ්ඩුවට සුබපතන ඒ විදිහටම තියනවා නේද? ඒ කියන්නේ මට මේ කියන්නේ මේ ආණ්ඩුවේ අය සම්බන්ධව මට පැහැදිලි නෑ කියන්නේ. Facebook එකේ මම දැක දාලා තියෙනවා. මට පැහැදිලි නෑ කියන්නේ මොකද කියන්නේ. ඒ කියන්නේ Facebook එකේ මේ ආණ්ඩුව සම්බන්ධව සුබපතලා එයා දාලා තියෙච්ච ඒවා මම දැක ෂෙයා වෙනවා. කවුරු සුබපතලාද? ඒ කියන්නේ ශාන්ද. ඔව්. ශාන්ද එහෙම එකක් දාලා තියෙනවා. ඉතර ඉස්සරක් කියන්න දෙයක් නැහැ අර ඉවෙන්ට් එකේ වාහෙට උදේ ඔයාගේ මල ගෙදර ආවා මම. ඒක කවුරු ඉඳලා මම කතා කළා. ඒක ෆොටෝ එකක් දාලා ඒ විනියා ඊට අවුරුද්දකට පස්සේ වරදක් කළාම ඒ වරදයි එකයි සම්බන්ධ කරන එක නම් ඉතින් මයි කරන මාධ්‍ය මොකක්ද අයි නෑ මම අහන්නේ ඔයත් මට ඕන කරලා තිබ්බවා දන්නවද නැද්ද ඒ විස්තරේ විතරයි වෙන මොකද ඒ සම්බන්ධය තමයි ඒක පිරිසක් මේක කිසිම පුද්ගලික හමුවීමක් දේශපාලන එකක් නෙවෙයි කියලා ඕනම විනියෙක්ට අනිත් ඔය මුක නැතත් ඉතින් මම කවුද කියන එක මම හිතනවත් දන්නවා පපුවක් තියෙන ඕනෙකෙක් දන්නවා ඔව් මල්ලි මේ ගැන මොකද ප්‍රකාශයක් කරන්නේ නැද්ද නෑ මම ප්‍රෙස් එකේ වාඩි වෙන නිශ්චිත දවසක් තියෙනවා එතෙන්දී කතා කරලා තමයි ඔය එකක් ඔයාගේ මම කොහේ හරි ගිහලා ඕක තව දවසක් අයිත් තව දවසක වෙන්න පුළුවන් කවුරු හරි මිනිහ ළඟ හිටියා කියලා උට කොටයි නෑ මම ඔව් හරි මම ඔක්කො දාසේ කරන්න කියලා මේ රටේ මිනිස්සු දන්නවනේ පපුවේ හුරු නැති එකෙක් හරි හොඳයි ගොඩක් ඉස්සුලි මල්ලි ගොඩක් ඉස්සුලි අපි ප්‍රෝග්‍රෑම් එකක් කරමු මේ හරි ඕකේ ජයවා ඕකේ ඔන්න ඕක තමයි සංජය එදිරිමාන මල්ලිගේ උත්තරේ. ඒ ෆොටෝ එක තියෙන්නේ අර ඒ අවස්ථාවේදී පාරේ යනකොට කට්ටිය එක්ක ගත්ත පින්තූරයක් කියලා තමයි සංජීව මල්ලි කියන්නේ.